මේ මගේ දැන් උදේ මන් දැන් මේ හදන ගමන් hair oil එක මන් දැන් හදලා නිවෙන්න තියලා මේ සූඩට තියලා තමා මම මේ වීඩියෝ එක කරන්න ගත්තේ. මේ තියෙන මගේ hair oil එක. තා චූට්ටක් නිමුණෙන් පස්සේ මම බෝතල් වලට දානවා. ඉතින් ඕගොල්ලන්ට ගොඩාක් පිං මම මේ හදන hair oil එක ආතරයිටිස් තෙල් එක එතකොට මේ ඔළුවේ කැක්කුමට වෙනම තෙලක් හදලා තියෙනවා. තව ඔළුවේ වේදනාවට ඔළුව කැක්කුම් වලට කනේ කැක්කුම් වලට දත් කැක්කුම් වලට වෙනම මම එකක් හදලා තියෙනවා. තෙලක් හදලා තියෙනවා. මේ තියෙන්නේ තුවාල බෙහෙත. ඕනම තුවාලයකට ඒක හොඳයි. එතකොට මේ තියෙන්නේ එතකොට මේ තව එකක් තියෙනවා. මේක ඔළුවට හොඳට දාලා ගිය වෙලා මේක මසාජ් කරන්න ඕනේ. මේ තෙල හොඳට දාලා තෙලක් නෙමෙයි ඒක තියෙන්නේ. ඒක ගොඩාක් හොඳයි. ඒක දාලා ගිහලා හොඳට මසාජ් කරලා පැය භාගයක් පැය 3 කාලක් විතර ඉඳලා මේ නාලා ඊට පස්සේ මේ තෙල හොඳට ගාන්න කොණ්ඩේ වැවෙනවා හරි ඉක්මනින්. මේ තියෙන්නේ මගේ ආතරයිටිස් තෙල. මේ තියෙන්නේ මගේ ගොරක ක්‍රීම් එක. මේ තියෙන්නේ ඇඟ බහිනවා බඩ බහිනවා බය නැතුව මේ ඕඩර් කරන්න. මේ මම දාලා තියෙනවා පේජ් එකේ මගේ නම්බර එක. බය නැතුව ගන්න වගකීමෙන් කියන්නේ. එතකොට මේ තියෙන්නේ ආතරයිටිස් තෙල. නැවතත් මම කියන්නම්. එතකොට මූලක් ගින්නට තියෙනවා අරස සමාරුවට තියෙනවා තව එකක්. ඒක මම තව එළියට ගත්තේ නැහැ. තාම ලිපේ තියෙන්නේ. ඉතින් ඒකත් මම ඔයගලන්ට දාන්නම් පේජ් එකට බලන්න. ඒක මූලක් ගින්න අමාරුවට ගොඩාක් හොඳයි. ලේ යන ඇයට මස් කෑලි දිය වෙලා වගේ යන ඇයට බය නැතුව වගකීමෙන් කියන්නේ එන්න බය නැතුව. ඉතින් තව තියෙනවා මට දැන් මේ ටික දාලා තමයි මේ සීඩ මදි හින්දා ඒ ටිකත් මම මේවා කරලා ඔයගලන්ට පෙන්නන්න. ඒ අතර මම තව මේ සුවඳ වර්ග තියෙනවා මං ගාව කීපයක්. එකක් රුපියල් 200ක් විතර වගේ වෙන්නේ. ඉතින් රුපියල් 200යි එකක් වෙන්නේ. එතකොට ඒවත් මං ගාව තියෙනවා. ඔයගොල්ලෝ මන තෝග දෙනවා නම් මම දෙනවා 170 ගානේ දෙනවා. එකක් දෙකක් ගන්නවා නම් රුපියල් 200යි. ඉතින් ඔයලා සියලු දෙනාට වැඩමට ගොඩාක් තියෙනවා. තව අර මේ ආතරයිටිස් එකේ තෙල මේ හදලා ඒවා ඔක්කොම ඉවරයි. දැන් ඔයගලට මම පෙන්නන්නේ. එතකොට මූලක් ගිනිය මාරුවට දෙන එක තමයි ඒක තමයි දිපේ තියෙන්නේ. මම දැන් ඒකත් අරගෙන එන්න. මේක නම් 10ක් ඉල්ලලා තියෙනවා ඕඩර් අද කොළඹට යන්න. බොරලස් ගමුවට. එකෙන් 10ක් ඉල්ලලා තියෙනවා. එයා මේ ගන්න දැන් 20 වෙනි එක. ඉතින් එයාලගේ ගාවත් තව කට්ටියක් ඉල්ලුවලු එයාගේ බඩ බැහැලා ඇඟ බැහැලායි කියලා. ඉතින් ඒක නිසා එයාට දැන් මම ඒ ටික හදලා අරගෙන මම දැන් අරන් යනවා. ඉතින් ඔයාලා සියලු දෙනාට දරුවන් සරණයි.